අෂ්ටපුරිස පුද්ගලයා කියලා හඳුන්වන්නේ කවුද එතකොට? සෝතාපන්න මාර්ග, සෝතාපන්න ඵල. සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල. අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරිහත් මාර්ග, අරිහත් ඵල. 8යි. එතකොට අපි එහෙනම් සංඝ විදියට හඳුන්වලා තියෙන මේ ශාසනය ආර්ය සංඝ විදියට හඳුන්වලා තියෙන්නේ ඔන්න ඔයාට. ඒතර අපි දැනගන්න වෙනවා අනාර්යෙක් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කොහොමද? අශෘතවන්ත, මෝඩ, අන්ධබාල, අඥාන කියලා නම්. එතකොට අපි කල්පනා කරන්න වෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තුමේ කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ ඔන්න ඔයාටට. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපි මේ මොනවා කළා අපිට බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලැබෙන්න නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට පිළිපන් වෙන්න වෙනවා. ඉතින් නැත්තම් ඒ තාක් අපිට බුදුහාමුදුරුවෝ කවුද කියලා අඳුන ගන්න හම්බෙන්නේ නැහැ. එතකන් අපි බුදුන් හඳුන්ව ගන්න වෙන්නේ කොයි විදිහටද? වක්කලි හාමුදුරු හඳුනගත්ත විදිහට තමයි. නේද? එතකොට දැන් ජීවමානව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දැක්කා. නේ? තර බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අප උපස්ථාන කළා, වන්දනාමාන කළා, පුද සත්කාර කළා. හැබැයි හාන් කවිසියකව ධර්ම අවබෝධයට උවමනාවක් තිබෙන්නේ නැහැ වක්කලිට. එතකොට එහෙව් වක්කලිට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මෝඩ පුරුෂයා කියලා. නේද? එතකොට ජීවමාන බුදුන් ළඟ හිටපු බුදුන්ට අප උපස්ථාන කරපු වන්දනාමාන කරපු වක්කලි බුදුරජාණන් වහන්සේ වක්කලි හැඳින්වුවේ කොහොමද එනම් මෝඩෙක් විදිහට. ඒතර වක්කලියට කිව්වා ඔබට ওই විදිහට බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. බුදුන් දකින්නවා නම් ධර්මය දකින්න. ධර්මය දැක්කේ නැත්නම් බුදුන් දකින්න බෑ කියලා. ඒතර අපි කල්පනා කරන්න ඕන අපි බුදුහාමුදුරුවෝ දන්නවා අඳුරනවා කියලා අපි ළඟ චිත්‍රයක් තියෙනවනේ. හැබැයි ඒ අපේ හිතලුවා. ඒක අපිට පරම්පරාවෙන් නේද? ආගමික වටපිටාවෙන්, සංස්කෘතියෙන්, අම්මා තාත්තගෙන්, ගුරුවරුන්ගෙන්, පොතපතෙන් අපි ඉගෙනගත්ත කාරණා ටිකක් තියෙනවා. ඒතකොට ඒ ඉගෙනගත්ත කාරණා පිළිම වහන්සේලා චිත්‍ර දැකලා අපි බුදුහාමුදුරුවෝ මේ කියලා අපි අඳ ගන්නවා චිත්‍රයක්. ඒතර අපි හිතා ගන්නවා ඒ තමයි බුදුහාමුදුරුවෝ කියලා. එතකොට බලන්න කෙනාගෙන් ඇහුවොත් බුදුහාමුදුරුවෝ කියලා ආකාර ගණනාවක් කෙනා හිතන් ඉන්නවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන අපි බුදුන් දැක්කෙත් රූපයෙන්ම තමයි. එතකොට ඒ බුදුන් අපේ කෙනාගේ හිතලුවක් බවට පත් වෙනවා. මොකද වක්කලි බුදුහාඳුර ළඟ ඉඳලා බුදුන් දැක්කේ නැත්තම් දැන් අපි ගැන අහන්න දෙයක් නෑ. එනම් බුදුන් දකිනවා නම් ඒ කාන්තේම ධර්මය දකින්න වෙනවා. එතකම් බුදුරජාණන් වහන්සේ අඳුර ගන්න බෑ. එතකම් අපිට පුළුවන් කොහොමද? එක එක දෘෂ්ටි වලින් බුදුහාමුදුරුවෝ කියලා යමක් හිතා ගන්න. එච්චර තමයි.